හයි සිල්වාස් ෆෑම් අපේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපේ YouTube channel එකෙන් post කරන පළවෙනි vlog එක තමයි මේ. අපේ vlog එක බලලා ඔයාලගේ අදහස් comment කරන්න, like කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපේ vlog එකට යමු. අද vlog එකෙන් අපේ චූටි මැනිකගේ birthday එකට කලින් last වෙන දේ තමයි ඔයාලට එක share කරගන්න යන්නේ. අද නොවැම්බර් මාසේ පළවෙනිදා. ඉතින් අද තමයි අපේ බබාගේ බර්ත්ඩේ ෂූට් එක අපි කරන්න හිතාගෙන ඉන්නේ. මේ වෙලාව නම් පාන්දර 5:00 විතර ඇති. තාම නම් මෙයා ඉතින් හොඳටම නිදි. ඉතින් මම උදේ නැගිටපු ගමන් මුලින්ම කරේ බබාගේ කෑම හදාගන්න එක. ඉතින් මම අද හිතුවා බබාගේ කෑම විදියට ඕට්ස් මීල් එක හදාගන්නවා කියලා. මොකද ලොකේෂන් එකට ගිහලා බබාට ඉක්මනට කපා ගන්න පහසු විදිහේ කෑම එකක් අරන් යනවා කියලා හිතුවා. ඉතින් ඕට්ස් මීල් වලට අමතරව මම තව චීස් කෑල්ල ඊට අමතරව තව කෙසෙල් ගෙඩියක් වගේ දේවල් ටිකකුත් අරගෙන ගියා. මොකද එතනට ගිහිල්ලා බබාට කෑම කවා ගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා මම හරියටම දන්නේ නැහැ. ඉක්මනට පහසුවෙන් කවා ගන්න පුළුවන් විදිහට මේ දේවල් ටිකත් මම ඔක්කොම අරගෙන ගියා. බබාගේ කෑම හදලා ඉවරනට පස්සේ ඔන්න ඉතින් මම ගියා ලෑස්ති වෙන්න. මේ මගේ ෆස්ට් ටයිම් මම තනියම මේකප් එකක් කරන. ඉතින් මේක ටික වෙලාවක් යන නිසා මම කලින්ම ලෑස්ති වුණා. මම කලින් දවසේ මේකප් ටියුටෝරියල්ස් ටිකක් බලලා පොඩි අයිඩියා එකක් ගත්තා කොහොමද මම මේකප් එක කර ගන්න ඕන කියලා. ඉතින් මේ අතරේ හස්බන්ඩ් ලෑස්ති වෙලා එයා බබාව ලෑස්ති කර ගන්නම් කිව්වා. මේ වෙනකොටත් අපේ චූටි මැනික හොඳටම නිදි. ඉතින් එයාව නැගිට්ටවලා පොඩක් මුණ කඩ සෝදවලා සාමාන්‍ය ඇඳුමක් තමයි අපි අඳවන්න ගියේ. එයාට අපි බර්ත්ඩේ ඩ්‍රෙස් එක ගෙදරදිම අඳගෙන ගියේ නෑ. එයාට අපහසු වෙයි කියලා හිතලා. ඉතින් අපි හිතුවා ලොකේෂන් එකට ගිහිල්ලාම එයාගේ ඇඳුම අඳව ගන්න. ඉතින් මගේ මේ වැඩ ටික ඉවර වෙනකම් හස්බන්ඩ් බබාව නැගිට්ටවලා ලෑස්ති කරගත්තා. ඒ අතරේ ඉතින් අපේ බර්ත්ඩේ ෂූට් එකට අවශ්‍ය වෙන ප්‍රොප්ස් ටිකත් එහෙම ගිහිල්ලා වාහනේට දාලා ඒවත් ඉතින් හස්බන්ඩ් ලෑස්ති කරගත්තා. මේ විදිහ නම් අපි චුට්ටක් පරක් වෙලා තියෙන්නේ. පේනවනේ මම තාම ඉතින් ලෑස්ති වෙනවා. මට තව වෙලාවක් යන වැඩක් තමයි මේ කොණ්ඩේ හදන වැඩේ. ඉතින් ඉක්මනට කොණ්ඩේත් හදාගෙන ඉක්මනට අපි ලෑස්ති වෙලා යන්න තමයි මේ හදන්නේ. ඔන්න ඉතින් අපි යන්න පිටත් වුණා. මේ විදිහම වෙලාව උදේ 7 විතර ඇති. අපේ චූටි මැනිකත් ඔන්න බය වෙලා වගේ බලන් ඉන්නේ මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඔන්න ඔහොම තමයි ඉතින් මගේ මේකප් එක තිබුණේ. මට ගෙදරදිවත් සයිට ෆොටෝ එකක් ගන්න බැරි වුණා. මේකප් එක ලස්සනද කියලාවත් බලන්න. වෑන් එකට ඇවිල්ලා තමයි මේකප් එක හොඳ කියලා බැලුවේ. අපි උදේ 8 වෙනකොට ලොකේෂන් එකට ආවා. මේ තෙල්දෙනිය බම්බරගල පන්සල කිට්ටුව. ඉතින් හරිම ලස්සනයි මේ ලොකේෂන් එක. ඒ වුණාට අවුවන හරිම සැරයි. ඉතින් මම වෑන් එකේදීම බබාට ඩ්‍රෙස් එකත් අඳගෙනම ඔන්න අපි ෆොටෝස් ගන්න තැනට මේ යන ගමන් චුට්ට දුරක් පයින් යන්න ඕන ෆොටෝස් ගන්න තැනට. ඉතින් අවුවන හරිම සැරයි. අපි දෙන්න ඉතින් මේ කතා කර යන බබා අඬයිත් දන්නෙත් නෑ. එයාට මේ අවුව සරත් එක්ක අපහසු වෙයි දන්නෙත් නෑ කියලා හිතලා. කොහොම නමුත් ඉතින් ඔන්න අපි ෆොටෝස් ගන්න තැනට ආවා. ෆොටෝග්‍රැෆර් එතන ලස්සනට arrange කරලා තිබුණා. ඔන්න ඉතින් අපේ චූටි මැනිකගේ බර්ත්ඩේ ෂූට් එක පටන් ගත්තා. මුල් ටිකේ නම් චුට්ටක් බය වෙලා වගේ හිටියේ නිදිමතත් නිසා වෙන්නේ නැති. පස්සේ ඔන්න හරි ගියා. ඉතින් එයාගේ මූඩ් එක බර්ත්ඩේ ෂූට් එක ඉවර වෙනකම් ඉතින් බබා අඬන්නේ නැතුව හරිම ලස්සනට ඉතින් ෂූට් එක අපි කරා. ඉතින් මේ ෆොටෝ ෂූට් එකේ ෆොටෝසුත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. අපි 10 විතර වෙනකොට බර්ත්ඩේ ෂූට් එක ඉවර කරගත්තා. ඉතින් බබා නම් මේ වෙලාවේ හොඳටම නිදිමතේ ඉන්නේ. ඉතින් එයා යන ගම හොඳට නිදාගෙන තමයි ගියේ. ඉතින් ඔන්නෝම තමයි අපේ බබාගේ බර්ත්ඩේ ෂූට් එක දවස ගෙවුනේ.
මේ නොවැම්බර් මාසේ 8 වෙනිදා හවස. ඉතින් ඕගොල්ලෝ බලනවා ඇති අපි මේ ඇඳුම් ලෑස්ති කරගෙන කොහෙද යන්නේ කියලා. අපි යනවා කලතර. ඒ කියන්නේ හස්බන්ඩ්ලා ගෙදර. ඉතින් අපි බබාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න හිතන් ඉන්නේ එහි. මොකද කියනවා නම් අපි දැන් ඉන්නේ නුවර. ඉතින් අපේ යාළුවන්ට නෑදෑයොන්ට බබාගේ බර්ත්ඩේ එක වෙනුවෙන්ම නුවරට එන්න බැහැනේ. ඉතින් අපි හිතුවා දෙගොල්ලන්ටම එන්න පහසු වෙන විදිහට කළුතර බර්ත්ඩේ එක ගමු කියලා. ඉතින් මං කලින් දවසේ ඔක්කොම ඇඳුම් ටික ලෑස්ති කරගත්තා. අපි හෙට පාන්දර තමයි යන්න හිතාගෙන ඉන්නේ. ඉතින් අපේ චූටි මැනිකගේ කෝලන් දිහා බල අපි මේ ලෑස්ති වෙනවා. ඉතින් හරිම සතුටුයි හෙට දවස් ඉක්මනට එනවනම් කියලා අපි දෙන මේ කතා කර ලෑස්ති වෙන මොකද කාලයකට පස්සේනේ අපි මේ අපේ ගෙදර යන්නේ. අපි ඉතින් කලතර දවස් 5ක ට්‍රිප් එකක් යන්නේ. ඉතින් ගෙනියන්න ගොඩාක් බඩු තියෙනවා. මම මේ චෙක් කර තමයි මේ බඩු ටික ඔක්කොම ලෑස්ති කරගන්නේ. ඔන්න ඉතින් ඇඳුම් ටික නම් ඔක්කොම ලෑස්ති කරගත්තා. අපි ඇඳුම්නේ බබාගේ ඇඳුම්නේ වෙන වෙනම ලෑස්ති කරගත්තා. ඉතින් දැන් මේ ටික බෑග් එකට පැක් කරගන්න තමයි තියෙන්නේ. අපේ ඇඳුම් ටික නම් ඔන්න පැක් කරගත්තා. දැන් මේ පැත්තේ ඉවර කරලා දැන් ඉතින් චූටි මැනිකගේ ඇඳුම් ටික ලෑස්ති කරගන්න තමයි යන්නේ. ඉතින් එහාටත් ගොඩක් බඩු තියෙනවා අරගෙන යන්න. ඒ දවස් 5කට නිසා ඉතින් මම යාට වැඩිපුර ඉතින් ඇඳුම් කීපයකුත් අරගෙන යනවා. ඉතින් චූටි බබාලේ නම්බර නම් දන්නවනේ. බබෙක් එක්ක ට්‍රිප් එකක් යනකොට කොහොමද ඉතින් කොච්චර බඩු ගොඩක් අරන් යන්න තියනවද කියලා. ඔන්න ඉතින් බෑග් එක පැක් කරලා ඉවරනට පස්සේ අපේ චූටි මැනිකට ඕන බෑග් එක පුර රවුමක් යන්න. පේනවනේ ඉතින් මෙයාගේ කෝලන් එක්ක අපිට දවසෙන් භාගයක් විතර ගියා අපේ බඩු ටික ලෑස්ති කරගන්න. චූටි මැනිකගේ ආච්චි අම්මා රටේ ඉඳන් චොකලට්ස් වගේක් ගෙව්වා. එයාගේ බර්ත්ඩේ එක දවසට එන අයියලා අක්කිලාට බෙදලා දෙන්න gift විදියට. ඉතින් මම මේ ටිකත් බෑග් එක දාලා පොඩි වෙන්නේ තැලෙන්නේ නැති වෙන්න ගානට අසුර ගත්තා ගෙනියන්න පහසු වෙන විදියට. මේ තියෙන්නේ බබාගේ කෑමට අවශ්‍ය වෙන බලු ටික. ඉතින් නාස්ටික් භාජනයක් මම අලුතෙන්ම ගත්තා. එයාගේ පිඟාන බ්ලෙන්ඩර් කප් එක, එතකොට එයාගේ කරි පවුඩර් එක, ෆෝමියුලා එකෙන් චුට්ටක් ගත්තා. එතකොට එයාගේ සීරියල් එක රටේ ඉඳි මම ඒ ටික අරගෙන ගියේ. අද නොවැම්බර් මාසේ 9 වෙනිදා. අද තමයි අපි කලතර යන දවස. චූටි මැනිකරන් දින් තාමනේදී මම උදේම හැලුණා. දැන් වෙලාව පාන්දර 3 විතර ඇති. ඉතින් මම නැගිටපු ගමන් කරේ වුණ වතුර එකක් බීපු එක. මොකද අද හරිම සීතලයි මේ වෙලාවේ. බබාගේ උදේ කෑම විදිහට මම පාන් තමයි අරගෙන ගියේ. මොකද මේ වෙලාවේ කෑම හදාගෙන යන්න තරම් ලොකු වෙලාවක් අපිට නැති නිසා. පාන් වලට බටර් ගාලා මම අරගෙන ගියා. ඊට අමතරව මම පීනට් බටර් ගාපු පාන් පිටි දෙකකුත් වෙනම දාගත්තා. කෑම ටික ඔක්කොම ලෑස්ති කරගෙන බබාගේ ලන්ච් බොක්ස් එකට දාගෙන බබාගේ ලන්ච් බෑග් එක ලෑස්ති කරගන්න තමයි දැන් හදන්නේ. මම කලින් දවසේ බබාට බතල් මික්ස් කරපු කේක් එකක් හදාගත්තා. ඉතින් ඒකත් ස්නැක් එකක් විදිහට දෙන්න පුළුවන් නිසා මම ඒකත් අරගෙන යනවා. බබාගේ ලන්ච් බෑග් එකට බබාගේ ලන්ච් බොක්ස් එක, බතල වලින් හදපු කේක් බොක්ස් එක, එතකොට කෙසෙල් ගෙඩි දෙකක්, බබාගේ වතුර බෝතලය, එතකොට චීස් එක, ඊට අමතරව බබාගේ නැප්කින් එකක්, ඒ අවශ්‍ය දේවල් ටික දාලා බෑග් එක රෙඩි කරගත්තා. ඔන්න ඉතින් අපි ලෑස්ති වුණා ස්ටේෂන් එකට යන්න. චූටි මැනිකවත් ඇහැරගෙන ලෑස්ති කරගත්තා. එයා නම් තාම ටිකක් නිදිමතේ තමයි ඉන්නේ. ඉතින් අපි යන්න කලින් හස්බන්ඩ් දොරවල් ජනේල් ටික ඔක්කොම වහලාද කියලා බලලා ඒ ටික කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි දෙන්න උන් චූටි වීඩියෝ එකක් ගත්තා.
පේනවනේ තාම එයා චුට්ටක් නිදිමතේ තමයි ඉන්නේ. අපි පාන්දර 4:15ට විතර පිටත් වුණා ගෙදරින් ස්ටේෂන් එකට යන්න. ඉතින් අපි චුට්ටක් කලින්ම යනවා කියලා හිතුවා. මොකද චූටි මණිකත් එක්ක යන නිසා. එයා නම් මේ වෙලාවේ හොඳට ගුලි වෙලා දොයි සීතල නිසා. අපි 4:45 විතර වෙනකොට ස්ටේෂන් එකට ආවා. මේ වෙලාවේ නම් ලොකු සෙනගක් නැහැ ස්ටේෂන් එකේ. අපි චුට්ටක් ඉස්සරහට ගියා. ඉතින් හස්බන්ඩ් බෑග් ටිකත් අරගෙන ඉස්සරහින් ගියා. මම එයා පිටිපස්සේ චූටි මණිකත් එක්ක යනවා. අපි සෙකන්ඩ් ක්ලාස් ටිකට්ස් තමයි බුක් කරේ. ඉතින් අපි හිතුවට ගොඩක් සෙනග ඉල්ලී කියලා. අපි යන දවසේ ගොඩක් සෙනග හිටියේ නැහැ. ඒ නිසා ඉතින් අපිට සීට් එකක් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වුණා. ඉතින් චූටි මණික නම් මේ වෙලාවේ වටපිට බල ඉන්න. මොකද එයාට හැම දෙයක්ම අලුත් අත්දැකීමක් නිසා. ඔන්න ඉතින් හරියටම 5:10ට ට්‍රේන් එක යන්න පිටත් වුණා. අපි දෙන්නත් ඉතින් අපේ චූටි මණිකගේ කෝලම් බල ගමන යනවා. මෙයා නම් ටිකක් නිදා ගන්න අපහසුයෙන් මේ ඉන්නේ. මොකද කෝච්චිය හෙලවෙනකොට මෙයාලා ටිකක් නිදා ගන්න අමාරුයි. ඉතින් ගොඩක් වෙලා එනකන් නිදාගත්තේ නැහැ. පෙරලි වගේ හිටියා ඉතින්. අනේ ඉතින් අපි 9 විතර වෙනකොට කළුතරට ආවා. මේ ඉතින් අපි ආච්චම්ලා ගෙදර යන ගමන් තමයි ඉන්නේ. එහෙනම් ඉතින් අද vlog එක මෙතනින් ඉවරයි. ඊළඟ vlog එක අපේ චූටි මණිකගේ birthday vlog එක. එහෙනම් ඊළඟ vlog එකදී හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්. කිමිනම්